අමාවකට සඳක් දෙවනි කොටස. විහස් පියවි සිහියට ආවේ සහායකයා ඔහුගේ උරහිසට අත තැබූ විටය. පහන්දි රබර් වතු අතරින් නොපෙනී ගොස් බොහෝ වේලාවක් ගත වී ඇතත් ඇගේ නිහඬ බැල්ම තවමත් විහස්ගේ හදවත පාරවමින් තිබුණි. ෆිල්ම් එකේ ෂූටින් තිබුණේ ගමේ තියෙන පැරණි වලව්වක. විහස් ඒ වලව්ව දෙසට පිය නැගුවේ මහත් නොසන්සුන් සිතකිනි. වලව්ව ඉදිරිපස මිදුලේ රූගත කිරීම සඳහා සියල්ල සූදානම් කරමින් තිබුණි. ප්‍රොඩියුසර් සහ අධ්‍යක්ෂකවරයා පිරිස සමග කලබලයෙන් කතා කරමින් සියල්ල සූදානම් කරන්නට විය. සර්, අපේ මේකප් ආටිස්ට් එනකොට පාරේ ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා පාර බ්ලොක් වෙලා. එයා එනකොට හවස් වෙයිලු. සහායකයා දුවන් ඇවිත් එහෙම පැවසුවේ ටිකක් විතර බයෙන්. හවස ඇවිත් මොනා කරන්නද? අද මේ ෂොට් එක අදම ගන්න ඕනේ. විහස්ගේ දවස් අපිට ආයෙ ලැබෙන්නෙත් නෑ. ප්‍රොඩියුසර් කේන්තියෙන් කෑ ගසන්නට විය. ඔහු විහස් දෙස බැලුවද ඔහු කිසිවක් නොකියා පුටුවක වාඩි විය. පහන්දිව දුටු මොහොතේ ඉඳන් විහස්ගේ හිත නොසන්සුන්ය. මීට වසර 7කට පෙර ඔහුගේ අතින් ඇගේ ජීවිතය විනාශ වූවා. එදා ප්‍රසිද්ධියෙන් ඔලුව උදුම්මගෙන උන් විහස් වෙනුවට අද ඉන්නේ සියලු දේ එපා වුණු වෙනස්ම මිනිහෙකි. සර්, මේ ළඟම සැලූන් එකක් තියෙනවා. සැලූන් අභිමානි කියලා. එතන ඉන්න කෙනා මේ පැත්තේ හරි ප්‍රසිද්ධයිලු. අපි යාට කතා කරලා බලමුද? සහායකයාගේ යෝජනාවට ප්‍රොඩියුසර් එකඟ වූයේ වෙන කරන්නට දෙයක් නැති නිසායි. පැය භාගයක් පමණ ගත විය. කළු පැහැති කුඩා බෑගයක් කරේ එල්ලාගත් පහන්දි අධ්‍යක්ෂකවරයා සමග එතනට පැමිණෙමින් හිටියා. ඇය පැමිණියේ වෘත්තීය මට්ටමේ ශිල්පිනියක් ලෙසය. ඇය විහස් දෙස බැලුවේ නන්නාඳුනන මිනිසෙකු දෙස බලන බැල්මකින්ය. සර්, මෙයා තමයි පහන්දි. අපේ මේකප් ආටිස්ට් එන්න විදිහක් නැති නිසා අද මෙයා තමයි මේකප් කරන්නේ. අධ්‍යක්ෂකවරයා විහස්ට පහන්දිව හඳුන්වලා දෙන්නට විය. ඔහු දෙස බලා මද සිනහවකින් විහස්ට සංග්‍රහ කළ පහන්දිගේ දෑස්වල තිබුණේ ඔහු ගැන පිළිකුලක් යැයි කොල්ලට හැඟුණි. සර්, මේකප් රූම් එකට යමු. අධ්‍යක්ෂකවරයා කියූ පසු විහස් ඉස්සර වූ අතර ඔහු පස්සෙන් පහන්දි ඇවිදෙන්නට විය. ඔවුන් ආ වෑන් රථයේම ඒ සඳහා කුඩා කාමරයක් ලෑස්ති කර තිබුණි. දෙදෙනාම ඇතුළට ගිය පසු එහි දොර වැසී ගියේ දෙදෙනාම එහි ඇතුළේ තනිකරමින්ය. විහස් කණ්ණාඩි ඉදිරිපිට වාඩි විය. පහන්දි තම බෑගය විවෘත කළ මේකප් උපකරණ මේසය මතින් තැබුවා. පහන්දි, මට සමාව වෙන්න. විහස්ට ඇයගෙන් සමාව ගන්නට ඕනියැයි සිතුණු නිසාම ඔහු ඇයගෙන් සමාව ගත්තා. පහන්දි කිසිවක් නොකියා ඇගේ බුරුසුවක් ගෙන පවුඩර් ස්වල්පයක් ගත්තා. ඇය ඔහුගේ මුහුණට ඉතා සමීප විය. ඇගේ සිහින් ඇඟිලි තුඩු විහස්ගේ සම මත ස්පර්ශ වෙද්දී ඔහුට දැනුනේ මුළු සිරුරම දවාලන විදුලි සැලක් වැදෙන්නාක් මෙනි. පහන්දි, එදා වුණ දේට මට සමාව වෙන්න. විහස් එහෙම කියමින් කෙල්ලගේ අතක් අල්ල ගැනීමට හැදුවත් ඇය වහාම තම දෑ තිවතට ගත්තා. ඇගේ දෑස් රතු වී තිබුණි. සර්, මම මෙතෙන්ට ආවේ මගේ රස්සාව කරන්න. ඒ නිසා කරුණාකරලා ඇස් පියාගෙන ඉන්න. මගේ වැඩේ ඉවරුණු ගමන් මං යනවා. ඇය කිව්වේ ටිකක් විතර කේන්තියෙන්. හෙලෝ විහස්, මේ කවුද? අලුත් මේකප් ආටිස්ට් කෙනෙක්ද? චාරුණී සමච්චලයට මෙන් පහන්දි දෙස බලා එහෙම ඇහුවා. චාරුණී කියන්නේ විහස් සමග මේ ෆිල්ම් එකේ රඟපාන ප්‍රධාන නිළිය. විහස් නම් එයාව ගණන් ගත්තේ නෑ. ඔහුගේ ඇස් වැටිලා තිබුණේම පහන්දි දිහාට. මට මාර හැපි විහස්. ඔයත් එක්ක ඇක්ට් කරන්න සෙට් වුණ එක. ඒක මගේ හීනයක්. මොකෝ විහස්, ඔයා සයිලන්ට් ආ? මේ හලෝ, රඟපන්න ආව නම් අපු වැඩේ කරන් ගෙදර යනවා. මෙතන කියවන්න නැතුව. විහස් ටිකක් උස් හඬින් එහෙම කියද්දි චාරුණී පහන්දිටයි විහස්ටයි රවාගෙන එතනින් එළියට ගියා. මේකප් කරලා ඉවර වෙලා පහන්දිත් එළියට යන්න හැදුවා. පහන්දි, ඔහොම ඉන්න. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.
මං කරන්න ආපු වැඩේ ඉවරයි සර්. ඔයා ඉන්නේ මාත් එක්ක තරහෙන් නේද පහන්දි? මට ඔයත් එක්ක කිසි තරහක් නෑ මිස්ටර් විහාස් ආරිය වික්‍රමසිංහ. වැරැද්ද මගේ අතේ. මං අදටත් පසුතැවෙනවා ඔයා වගේ ප්‍රසිද්ධ නළුවෙක්ට දවසක් හරි ආදරය කරපු එක ගැන. ඔයා දැන් බැඳලා. ඔයාට දුවෙකුත් ඉන්නවා. ඒත් ඇයි ඒ ළමයා මට තාත්තා කිව්වේ? විහාස් ඔහුගේ හිතේ කැකෑරෙන ප්‍රශ්නය පහන්දිගෙන් ඇසුවා. නමුත් පහන්දියට කිසිම උත්තරයක් දුන්නේ නෑ. මම ඔයා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැඳිලා නෑ සර්. හැබැයි මං සර්ට එක දෙයක් කියන්නම්. මම සර්ට පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නේ නෑ කිව්වනේ. ඒත් එක දෙයක් මතක තියාගන්න. දූවිල්ලක් ඇස් ඇතුලට ගියාම සුපිරි තරුවලටත් කඳුළු වට්ටන්න පුළුවන් කියන එක. මං යන්නම් සර්. පහන්දි එතනින් ගිය පසු ඈ කියූ කතාවේ තේරුම මොකක්ද කියා විහාස් කල්පනා කරන්නට විය. එදින රූගත කිරීම ඉවර වූ පසු විහාස් රබර් වතු මැදින් වැටුණු ඒ තාර පාර දිගේ ඇවිද යන්නට වූයේ තව එක්වරක් හෝ පහන්දිව මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන්ය. හවස යාමේ මලානික හිරු එළිය රබර් වතු අතරින් රූරා වැටෙද්දී ඔහු පටුමාවත දිගේ වේගයෙන් ඇවිද යන්නට විය. රබර් ගස් පේලි අතරින් හමන සිසිල් සුළඟ විහාස්ගේ විඩාපත් සිතට සැනසුමක් ගෙන දුන්නද ඔහුට මතක් වූයේම පහන්දිවයි. ඔහු ඇවිද යන අතරතුර ඔහුට ඈතින් කුඩා ළමුන් පිරිසක් නෙත ගැටුණි. ඔවුන් රබර් ගසක් මුල වාඩි වී බිම වැටී තිබුණු රබරට එකතු කරමින් සිටියා. ඒ අතර ඔහුට උදේ තාත්තයයි කියා කතා කෙරූ පහන්දිගේ දුවත් හිටියා. "දූ" විහාස් මෘදු ලෙස ඇයට කතා කළ විට දැරිය ගැස්සී හිස ඔසවා බැලුවා. විහාස දුටු සැනින් ඇගේ මුහුණේ මලක් පිපුණා සේ හිනාවක් ඇදුණි. ඇය අත තිබූ රබර් ඇට මල්ල පසෙක තබා ඔහු දෙසට දුවන් ආවා. දරුවා ඔහු අසලට දුවන් විත් ඔහුගේ මූණ දිහාම බලන් හිටියා. විහාස් බිම වාඩි වී ඇගේ උසට පහත් වුණා. "දූගේ නම මොකක්ද?" "මම මනුලි." ඔහු ඇගේ කුඩා අතක් අල්ලගත්තා. "ෂහ්, ලස්සන නමක් නේ. කෝ දුවගේ අම්මා?" "අම්මා සැලුන් එකේ." "දුව මොකද උදේ මට තාත්තා කියලා කතා කරේ?" "ඔයත් අර බිත්තියේ ඉන්න මගේ තාත්තා වගේමනේ. ඒත් මගේ අම්මා කිව්වා ඒවා නෙමේ කියලා. මගේ තාත්තා දිව්‍ය ලෝකෙලු ඉන්නේ." කුඩා දියණිය හුරතල් හඬින් එහෙම කිව්වත් ඇගේ මූණේ තිබුණේ දුක් මුසු බවකි. "මොකක්ද මේ ළමයා කියන කතාව? එතකොට පහන්දිගේ හස්බන්ඩ් මැරිලාද? ඒත් ඒ මනුස්සයා මං වගේ වෙන්නේ කොහොමද? සමහර විට මේ මගේ ළමයා වෙන්නත් පුළුවන් නේද?" විහාස්ගේ හිතට එක එක ප්‍රශ්න ගලාගෙන එන්නට විය. ඒ ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ පහන්දි ළඟ විතරයි. ඉතින් අමාවකට සඳක් කතාවේ දෙවැනි කොටස මෙතනින් නිමාවට පත් වෙනවා. කතාව හොඳයි නම් කතාවට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.